හෙලෝ කොහොමද? අදත් අලුත් බ්ලොග් එකක් කරගෙන තමයි ඇවිල්ලා තින්නේ. අද නම් අවුරුදු vlog 16 එකක් මේක vlog 17 vlog 16 එකක් vlog 16 නම් මම රෙකෝඩ් කරා. ඒක මම දාන්නම් මේකට කලින් මම ඒක දාන්නම්. මේක ඉතින් vlog 17 හරියන. දැන් වෙලාව 8:45. අපි බලමු දැන් 9 මාට මාත් එක්ක යන්නේ කව ගන්න යන්න තියෙනවා. ඌත් අරගෙන අද යන්නේ පයින් යන්නේ. ඉතින් අපි සෙට් වෙමු එහෙනම් මේ වෙලාවට වගේ. ඒලෝ රත්තරන් යාළුවනේ අපි දැන් කැම්පස් එකට ආවා. කැම්පස් එකේ කැෆෙටේරියා එක වහලා අපිට දැන් කර ගියාගෙන දෙයක් නැතුව ඉන්නේ. දැන් අපි එනවා කිව්ව කොල්ල කෙල්ල ටික එකතු කරගන්න තැනක් නැහැ දැන් කොල්ල කෙල්ල එකතු කරගන්න අපි අනාථ වෙලා ඉන්නේ. මේ කැම්පස් එකේ කවුරු හරි දකින්නවා නම් 9ට කලින් 9න් පස්සේ කැම්පස් එකේ දොර ඇරපන්. වහලා යාළුවනේ දැන් අපිට ආගන්න ගන්න නැතුව ඉන්නේ. රත්තරන් යාළුවනේ ඔන්න අපි දැන් ඇඳුම් මාරු කරගන්නවා. ඔන්න අපර තිරියෙන් ට්‍රාන්සිෂන් එකක් පෙන්නන්න දෙන්නේ. ටඩා දුකේ ගන්න ඉල්ලලා ගියම කැමරාව යාළුවනේ මගේ ෂර්ට් එක හරියන්නේ නැහැ. මගේ ෂර්ට් එකේ වැඩි කෙලවුණා. ඒකෙන්ද මම මගේ සුපුරුදු ටී-ෂර්ට් එකම ගහගත්තා. දැන් අපි යන්නේ. බලමු අරුන් ටික ලෑස්තිලා ගන්නේ. Twelve seconds later. රත්තරන් යාළුවනේ අපි දැන් කනවා දැන් කට්ටිය ඉන්නවා. අඩෝ ආයි ගියපන් ආයි ගියපන්. Women. අඩෝ එයා පැත්තට කතා කරන්නේ. අර පැත්තට කතා කරපන්. කැමරාවට දෙක දාපන්. Women. යාළුවනේ කොහමද මේ මොහොතේ ආවෙත් ඉන්නවා. අය බලමු ඉස්සරහට මොකක් හරි මොකක් තරග කර දෙයකට යන්න බලමු. දැන් නම් තරග භාගයක් ඉවරයි. මම මෙතන ලෑස්ති වෙලා හිටියානේ. බෑ ගන්න. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. යම මේකේ මේ දොළ දුක මෙව්වා කරන්න. ඔයා අන්තිමට කියන්න එපා මේ මං කිව්වනේ. මම ඔයාට වෝනින් එක දෙනවා. ඔයා කැමති නම් යන්න. ඔයා කැමතිනේ යන්න. එහෙනම් යන්න. මොකටද වෝනින් දෙන්නේ? නෑ බං මේක යන්න නෝල්. කියන්න එපා යම. දැන් ෂුවර්නේ? ෂුවර්නේ? එහෙනම් යන්න. මේ වීඩියෝ කරන්න. Ramasha Hansali, Naduni Yoshika, Senuri Sandakani, Ishagi Sainika, Prabhashini, Viraji Amuhendra, Shihani, දැන් කොහෙද හැදෙන්න ඕනි කියන්නේ කොහෙද මේ පොඩි නාච දාපා අර හස්කි ඩාන්ස් එකට හස්කි ඩාන්ස් එක දාන්න හස්කි ඩාන්ස් එක මම අර කිව්වේ ඈ how to song අර වායි කියන එක තමයි දාන්නේ. ඔයා මේ මොකද ඔයා රූප සුන්දරීද? ඔයා පැත්ත කරලා ඉන්න. Women. ඔයා ඉන්න. පොලිමක් හැදෙන්නලු ගිහිල්ලා. ලැජ්ජ යනවා ලැජ්ජ වෙන්නේ නැතුව පුළුවන් සමුසේ බලයන් ලැජ්ජ වෙන්නේ නැතුව. කොහෙද දැන් පොලිම හැදෙන්නේ ඔහෙද ගියාම? ආත් ඉන්නේ කවුරුද කුමාරයා? පිස්සු දරන් මේ Women. යකෝ 34ක් කවුරුද කොහොමද? ඈ? ඇයි? ඔයාද කියන්නේ මගේ නම? වාගේ නම රාශි වාරි යන්දින වාගේ නම රාශිනේ තස්සන්නේ ඈ? මොන්ද? රශ්මි තත්තරේ රාශි මම ආවේ තියෙන නම හරි ඔයා දැන් ඩිග්‍රිය මොකද්ද කියලා ඔයා දැන් ඔයා කලින් අවුරුදු 30 කියලා කලින් අවුරුදු කුමාරි කලින් අවුරුදු
හරි ඔයා ඕක ඒ කරන ගියේ ඒකේ කිව්වේ සිංහලෙන් නෙමෙයි. හරිද ඔය ඉංග්‍රීසි වලින් කියන්නේ බෑ නෑ රිසුදා. women මේ ඔයා ගිහලා රෙඩි කියනවාගෝ එතකොට හරි මගේ වයස කියන්නේ වයස කියන්න ඕනි මගේ වයස අවුරුදු 21යි 21 නෙමෙයි අවුරුදු 23යි සොෆ්ට්වෙයාර් ගන්න මම HND සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන්නේ මේකේ කියලා මේ වැඳලා වරෙන් එච්චරයි අතන්ට යනවා මට වදිනවා දුවලා ඇවිල්ලා ඇයි ඉතින් උඹ යන්න එපා උඹ ඉඳපන් මේට වෙලා වත් වෙනවා තනියට පිස්සුද බං අතන පොලිම යන්න ගියාන් අරගෙන දැන් බලමු අපේ වීරවරිය ගියද අරගෙන වැරදි පොලිමෙන් දන්නේ යාළුවනේ අවුරුදු කුමාරට යන්න යන්නේ අපි බලමු හැබැයි අරගෙන නම් තේරෙයි බං ඔබට පේනවද අර තැඹිලි පාටයක් යනවා ඔව් බං නම් තේරෙයි වගේ බං බල් මදි කියලා හිතන අපි යන් හොඳට පේන තැනකට නේන යාට පේන තැනක ඉන්න අපි මේ හරියට ලයිව් වෙනවා හැබැයි මේ පොඩ්ඩක් කිනවකෝ අර අරය තේරෙන් ලයින් ලා තින්නේ අර තැඹිලි පාටයක් අඳන් හිටියේ හොඳට කිච්චනා ඔව් මේ ඉන්නේ කල්ටිය අරගෙන බලලා ඉන්න අතර වටේ මමනේ කියන්නේ යන්න බය වෙන්න එපා දෝනි බය වෙන්න එපා ආඩ කම්පිටිටර්ස්ලා ගොඩක් ඉන්නවා මෙතන නෑ එහෙම නෑ නේද එක්කෙනයි කවුද එක්කෙනා අර තැඹිලි පාට එක්කෙනා හිටියේ මේ ඔළුව ගන්න ඉංගොපම් පොඩ්ඩක් ඕනේ එක්කෙනා අර තැඹිලි පාට එක්කෙනා ඉතල ලස්සන එකේ ඉන්නේ ඔව් අපේ එක්කෙනාට එයා විතරයි චැලෙන්ජ් එකකට ඉන්න අවුලන්නේ යාළුවනේ අරය තවට ඒකෙන් අවුරුදු කුමාරෙන් නැගිටින්නේ අපි මොනාවිද කියලා අපිට හිතා ගන්න බැරුව ඉන්නේ මොනාවිද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ උඹට මොනවද කියන්න දෙනවා මේකේ අතන ගෑල් ළමයි ගොඩක් ඉන්නවා මේ පැත්තේ ලස්සන ගෑල් ළමයි ගොඩක් ඉන්නවා අරෝපන් seconds later. දාන්න මැච් එකක් ගාලා මෙවයි මොකක් කරේ ඇක්ට් එකක් දාන්න සින්දුවක් කියන මැන්ඩි ඉන්න පුළුවන් මැන්ඩි කියන මොකද ඔබ කැන්ඩි යන්න නටන්න පුළුවන් යන් අපි ට්‍රයිල් එකක් දාලා බලමු වරෙන් කරන්න ස්ටිකර් එක ගන්නවා යාළුවනේ යාළුවනේ ඔයාට මොකද හිතෙන්නේ සෙකන්ඩ් රවුන්ඩ් එකට තේරුණ එක ගැන මොකද හිතෙන්නේ මම කිව්වනේ ගියොත් දෙකෙන් එකක් වෙයි ඒ දේ බාර ගන්න කිව්වා ඉච්චරයි යාළුවනේ සාර්ථක ලෙස දෙවෙනි වටේට තේරුණා දැන් අපි යනවා මොනාරි කන්න මුන්ට උඹලට අවුරුදු කුමාරයන්ට ඉන්නයි අපි නොකා ඉන්න දෙයක් කරන්න බෑ කියපන් මොකද්ද ඩාන්ස් එකක් නෙමෙයි බං ඇක්ට් එකක් කියන්නේ මොකක් හරි සිං ඩාන්ස් ඇක්ට් ඒ ඕන එකක් ඉතින් ඒගොල්ලෝ මගේ අයිටම් එකක් නේ ඇක්ට් එකක් කියලා මං අහන්නේ ඩාන්ස් එකක් නම් මගේ සින්දුව දායිද හැබැයි මං ඒකට ලොකු ඔයාගේ සින්දුව ගැන ඔයාම ප්‍රොඩියුස් කරමු සින්දුවක් තියෙන හරි ඉතින් මොකක් හරි මෙහෙම ගිය අවුරුද්ද නේද මොකක් හරි ට්‍රයිල් එකක් දාලා බලනවාකෝ මේ ඉඳ තියෙන්නේ මොකද්ද සින්දුව මොයි ට්‍රයිල් එකක් දාලා බලපන් ඊට කලින් මේ සතුරට අපිට කන්න මොනවද අරන් දීපන් එන රාස්ති එන දෝනි මේට අරන් දෙන්න මොනවද කන්න එනවා අර තියන්නේ අනේ කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කිය කියලා
යාළුවනේ යා නටනවා. එයා නටනවා අර අතන හරි කුණු දානවා. අපි මෙතන බීම බොනවා. කට්ටිය මෙතන ඩවුන් ඈ මෙතන ලොකු වැඩක් මෙතන 12 seconds later. ඔන්න මෙහෙම දුවන්නේ කඩ ඔයාලට මොකද ඉල්ලා ගන්න ඈ දෙනවන වචන බිඳක් දෙන්න බලන්න චුට්ටක් උඩින් ඕක ඔක උදාරිනු අඩෝ හිරලාගෙන තියෙන්නේ. ඇයි බෝයි බෝයි ඈ බෝයි බෝයි අනේ මේ මගුලක් කතා කරන්න දෙන්න ගියා ඈ පුළුවන් ගියා ඕන අවුස කුමාරයෙක්ද උසන් දුවන්නේ යාළුවේ අම්මෝ උඹට මොකද ඉතින් මේගොල්ලෝ දුවයිද ඈ මේ මාරගම් බ්‍රාන්ච් එකේ නම කැත කරන්න එපා උඹලා දෙන්න තමයි මාරගම නෙමෙයි මං කොළඹ බ්‍රාන්ච් එකේ නම කැත කරන්න එපා උඹලා දෙන්න තමයි මේක අරන් යන්න ඕනි පෙරදුනොත් කියන්නේ ධෝනි මායරි යන්න කිසි ගැටලුවක් නැහැ හරි ලස්සනයි කම අඩ ඒවා කියන්න එපා මම මුද්‍රිත මාධ්‍යවල දුවපන් ඒ උඹලා ගියේ උඹලා එකද අඩෝ මාකෝ උඹලා බලමන් කොළඹ බ්‍රාන්ච් එකේ නම කැත කරා උඹලා මොනවා කියන්නේ කියන්න මොකුත් නැහැනේ මුන් අපේ නම කැත කරාම මොන හරි කියපන් ඈ මොකද ආඩ කියන්න තියෙන්නේ මේක ගැන ඈ මොනවද ආඩ කියන්න තියෙන්නේ මේ තරක ගැන සතුටුයි මට මේ ගැන. දැන් ඔයාලට සතුටු වෙයි තරක ගැන වීම වැදගත් දිනුම් පරාජය මේකට හැරෙන්න. ඔව් හරි දැන් හරි එහෙම තමයි දුවලා කෙලවුණාම හරි ඕකේ ඕ දැන් හරිද මොකේ දැන් හරිද අමාරු අපූර්ව ගියා බා මේ වාරේ ඔව් අවුරුදු කුමාරි තෝරන්නේ තුන්ඩුවට දාලා. නෑ වීලෝ කරේ උරුට යන්න. අඩෝ මේ කැම්පස් කරන්න තියලා නැති මේ යන්නේ මට. අම්මෝ අර කොටාද වගේ ඉන්නේ. කොටාද? අර කොටා. ෆස්ට් රිය આવුත් එහෙම තෑගි මුදල දෙකට බෙදාගමු. හෙලෝ යාළුවනි ඉතින් බ්ලොග් එක ඉවරයි අවුරුදු 20 ඉවරයි